දැන් එහෙනම් අපි බලමු කොහොමද මේ වයලින් එකේ ස්වර පිහිටන ස්ථාන ටික නිවැරදිව ලකුණු කරගන්නේ කියලා. එතකොට මේකට අපිට ඕන වෙනවා අඩි රූලක්, පැන්සලක්, ඒ වගේම පොඩි ස්ටිකර් කෑලි තුනක්. හරි. එතකොට මෙන්න මේ විදිහට ෆින්ගර් බෝඩ් එක පටන් ගන්න තැනින් අපි අඩි රූල තියලා සෙන්ටිමීටර් 3.5 එන තැන මෙන්න මේ විදිහට පොඩි සලකුණක් දා ගන්නවා. ඊළඟට එන්නේ සලකුණ ගාව අපි මෙන්න මේ විදිහට ස්ටිකර් කෑල්ලක් අරගෙන මේ ස්ටිකර් එක අලවද්දී හරි මෙන්න මේ විදිහට මේ ස්ටිකර් කෑල්ල ගෙනල්ලා අපි ලකුණු කරගත්ත මෙන්න මේ තැනින් මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඊළඟට අපි දෙවනි ටේප් කෑල්ල අලවගන්නේ මේ ලකුණු කරගත්ත තැන ඉඳන් සෙන්ටිමීටර් 3ක් දුරින්. මෙන්න මේ විදිහට මෙතන ඉඳන් සෙන්ටිමීටර් 3ක් දුරින් අපි දෙවනි ස්ටිකර් කෑල්ල අලව ගන්නවා. මෙන්න මේ විදිහට ස්ටිකර් කෑල්ල ගෙනල්ලා මේ ලකුණු කරගත්ත තැනින් මෙන්න මේ විදිහට අලව ගන්නවා. ඊළඟට තුන්වෙනි ස්ටිකර් කෑල්ල අලව ගන්නේ මෙන්න මේ දෙවනි ඉරේ ඉඳන් සෙන්ටිමීටර් 1.5ක් දුරින්. පොඩි සලකුණක් දාගෙන කලින් වගේම ස්ටිකර් කෑල්ල ගෙනල්ලා අලව ගන්නවා. මෙන්න මේ විදිහට ගෙනල්ලා ඒ ස්ටිකර් කෑල්ලත් අලව ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි ස්වර පිහිටන ස්ථාන තුන අපි ලකුණු කරගන්නේ. මේක ඕගලන්ට පැහැදිලිව මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මේ රූපයක්. ඒකෙනුත් බලා ගන්න පුළුවන් මේ නිවැරදිව පිහිටන දුර ප්‍රමාණ හරියටම ලකුණු කරගන්නේ කොහොමද කියලා.